මේ ටික අවධානයට ගනින්න සහෝ. මේ වෙලාවේ මුළු රටක්ම අසරණ මිනිස්සුන්ගෙන් පෙළ ගැහිලා හැමතැනම ආධාර එකතු කරන තමන්ගේ ව්‍යාපාරයේ දේවල් අහිංසක මිනිස්සු වෙනුවෙන් ෂෙයා කරගන්න මොහොතක්. මේව සුදුස්සටම ලැබෙනවද කියන එක ફોකස් කරගන්න ක්‍රමවේදයක් ඕනමයි. ඒ වගේම කුමන හේතුවක් තිබුණත් මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට දෙයක් කරන්න හදන මිනිස්සුන්ට අවලාද නිඳා කරන තිරිසන්නුනේ තොපි නම් මිනිස්සු වෙන්න බෑ. ඒ වගේම මොකුත්ම නොකරන කාලකන්ණි සුනකයන් සංවේදී පෝස්ට් වලට යටින් පවා ලාභයගේ සාපේ දෙප්පංගේ සාපේ කියා වැළලෙනවා කියන්නේ උනුත් කාලකන්ණි සුනක 70ක් දෙයක් කරන උන්ට කියන්න තියෙන්නේ බල්ලෝ බුරුපු දෙන්න කල හැකි කල යුතු දේ හිත රිදවා නොගෙන කරපල්ලා. අදාළ ගමේ ඉන්න තරුණ තරුණියන් කිහිප දෙනෙක් මුල් වෙලා ගමේ ප්‍රතිලාභ ලැබිය යුත්තටද ලැබෙන්නේ කියලා අප්ඩේට් කරපල්ලා. පුළුවන් නම් ලිස්ට් එකක් හදාගන්නලා ඒක නිලධාරි මට්ටමින් වෙනවටත් වඩා ක්ලියර්. රටම හොල්ලපු මේ කුණාටුව මොකක්ද අපිට මේ උනේ? මොනවද අපි මෙතනින් තේරුම් ගත යුත්තේ? ඒ වගේම තමයි කොහොමද මේ අයට පිට වෙන්නේ කියන මේ කරුණු රාශියම මම මේක ඇතුලේ ඉදිරිපත් කරනවා. ඒ නිසා මේක මිස් නොකර බලන්න කියන ආරාධනාව මම ඔබට කරනවා. මේක තවම අවසන් නැහැ. මේක යටතේ අපි කතා කරමු පීඩාවන්ටපත් වූ මිනිසුන් වෙනුවෙන් මොනවද සමස්තයක් විදිහට අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග සහ යාර වෙනුවෙන් අපිට ෆන්ඩ් රැස් කරන්න පුළුවන් තැන් මොනවද කියන එක. ඒ වගේම තමයි බණ අහපු මිනිස්කම් තිබිච්ච මිනිසුන් කුලක මේක ඇතුළට එකතු වෙලා කරන මෙහෙවරයන් ගැන අපි කතා කරමු. ඒ වගේම මරණය දේශපාලනික මෙවරණම කරගන්නා දේශපාලුවන් ගැන අවසානයේ කුණාටුව කියා දෙන්න හදන පාඩම යන්තම් දනගාගෙන ඔලු උස්සගෙන එමින් තිබිච්ච රටකට යන්තම් තමන්ගේ ව්‍යාපාර ගොඩනගාගෙන ගේමක් ගහපු මිනිස්සුන්ට මේ වෙච්ච විනාශය ගම් වතුර පහව ගියා. කුණාටුව රටින් පිටුවත් නොනවතින වදුරක්. ආගම් මතවාද ඇදහිලි උගත් නූගත්කම් වත් පොහොසත්කම් මේ සේරම විෂම වෙච්ච තැන් සම කරලා තමයි මේ කරදරය අප වෙතට ආවේ. මිනිස්සු ජීවත් වෙද්දී ගොඩනගා ගන්න ආධිපත්‍ය නිර්ණායක කතරම් බොහෝ දේවල්ද කියන එකට මේක හොඳම සාක්ෂියක්. ලෙඩක් දුකක් වෙලා අපහසුයෙන් මගක යද්දී තමන්ගේ කාර් එකේ දාගෙන නොගිය පොල් කඩන මිනිහා කුලී වැඩ කරන මිනිහා ඇවිත් ඔබගේ ජීවිත සම්පත් බේරගනිද්දී මොකද ඔබට හිතුනේ? මේ අමුතු වැටේ ඉන්නේ කුහක 70ක් කියලා කයිවාරු ගහලා පොස් වෙන්න හිටපුන් බලාපල්ලා. භෞතික සමෘද්ධිමත් භාවයන් මහා ලොකුවට සරුණ වුණත් නිසරු නොවෙච්ච කිලිට නොවෙච්ච මනුස්සකම ගැන මේ ගත වෙච්ච රාත්‍රී දෙකම නිදි වර්ධිතව සිටි මිනිසුන් අතර මාත් එකෙක්. සමාජ මාධ්‍ය හරහා රැය පහන් වනතුරු සිදුවෙච්ච දේවල් මිනිසුන්ගේ හදවත් කම්පා වූ ආකාරය දැක ගැනීමට මම ඔබට ස්ක්‍රීන්ෂොට් කීපයක් මේ පැත්තකින් දානවා. ඒක මේ උදුර සිදුවෙන අතරතුර වෙච්ච දේවල්. තව කෙනෙකුගේ ජීවිතය උපයාගත් වස්තුව රකින්න අඩුපාඩුව නොදැනෙන්න ළඟ රැඳෙන මේ මිනිස්සු මරණින් මතු යන තැන ඒ විශ්වාසයන් අනුව කොහෙට හෝ වෙන්න පුළුවන්. ඒ මෙලොවට මේ රටට ඉන්න කටපුරා මිනිසා කියලා ආමන්ත්‍රණය කරන්න පුළුවන් රටකට වගකීම් සහගත පුරවැසියෙක් වෙච්ච ආදරණීයම මිනිස් කුලකය තමයි මේ. පුරවැසියෙක් විදියට ඔවුන් සියලු දෙනාටම මම හිසනම ආචාර කරනවා. අපි ඉතින් ටික කතා කරන තුරු උදව් ඉල්ලු නිදිවර්ධිතව උදව් කළ ඒ මිනිස් කුලකේ මට මුණ ගැසුණු ටික පමණක් මේ පැත්තකින් මම කියවන්න ඔබට ලබා දෙන්නම්. තව බොහොමයක් ඇති මා නොදුටු මහා පූජාවට උත්සගෙන ලක්ෂ ගණනින් ඔබ බාරහාර වෙච්ච දෙවිවරු කිසියෙක් නෙමෙයි මේ උදුරක් වුණාම ඔබේ සහායට එන්නේ. මිනිසුන් රිලැක්ස් එකේ ඉදී ඇද හෙලි විශ්වාස වලට මං ගරහන්න යන්නේ. නමුත් මේ සිදුවීම ඔබට ඉඟි කරනවා ඔබේ උස්සගෙන යන ආහාර වලින් ධනෙන් කොටසක් අපහසුවෙන් ජීවත් වෙන මිනිස් කුලකයේ සමග ෂෙයා කරගන්න. මේ උදුරේදී මුල ඉඳන්ම ගේමට බහැලා මිනිසුන් වෙනුවෙන් කිසිම නිර්ණායකයක් නොබලා ಜಾති ආගම්වත් පොහොසත්කම් නොබලා උදව්වට ආවේ ඔබ උඩ දාගෙන ඉන්න ඔය ඉන්න නරුනිලි හෝ දේශපාලුවෝ නෙවෙයි. යම්තම් ජීවිතේ ගැට ගහ ගන්න ඇඟේ හයියෙන් ජීවිතේ ගොඩ දා ගන්න වෙහෙසන මිනිස්සු. කුණු බැනුම් අහගෙන ඩිජිටල් යමක් කරගත් කොල්ලෝ කෙල්ලෝ ටික තමයි මේකේ බර මුලින්ම කරට ගත්තේ. ඒ අතරින් ත්‍රිපෝෂ පැමිලි එකේ කොල්ලා ආරම්භ කරපු වැඩේට ශාන් පුතා සුගර් ලිෆ්ට් ඩිලාන් වගේ තව බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තමන්ගේ තියෙන පොඩි ඔඩියන්ස් එක හරි පාවිච්චි කරලා මම එහෙම කිව්වේ ලංකාවේ අංක 1 2 කියලා සබ්ස්ක්‍රයිබ් කවුන්ට් කරන
පළවස්ලා ගැන කියන කවි ගී ලියන උඹලා උඩ තියාගෙන ඉන්න චරිත නිසා කොහොම වුණත් මේ රටේ එකෙක් හැදෙද්දී කකුලෙන් නොයද ඌට ගේමක් ගහන්න සපෝට් එකක් දෙන්න කියන්නේ යන්නේ ඒකයි. ඌට තිබුණොත් තමයි දෙන්න පුළුවන් වෙන්නේ. පොළොන්නරුවේ ඩඩ්ලි සිරිසේන කියන මහ ව්‍යාපාරිකයෙක් ඉන්නවා. තනියෙන් හරි විපතටපත් මිනිස්සුන්ට කන්න දෙන්න පුළුවන් මට්ටමේ චරිතයක්. ඌ ඒ දේ කරනවා. ඒ නිසා දෙයක් තියෙන එකව කකුලෙන් ඇදලා පහතට නොදා දෙන්න පුළුවන් හෙල්ප් එකක් දීපල්ලා. අනික දේශපාලන මතවාද වලින් බෙදිලා මරා ගන්නව නේද? කෝ උන්ගේ අර පදනම මේ බලකාය ආවද මිනිසුන්ට සහනයක් වෙන්න. මේ වගේ උදවරකදී එය දේශපාලනිකව පාවිච්චි කරන්න හදනවුන් අයින්ම කරපල්ලා. හේතුව උඹ මැරුණත් උඹේ මරණය උස්සගෙන හරි උන් යන්නේ උන්ගේ ගමන. එතන සංවේදී මිනිස් හැඟීම් මැරුණු භූමියක්. බැරනම් පාලනය අපිට දෙන්න අපි කරන්නම් උඩ වෙනස් විදියකට මොන අප්‍රසන්න කතාවද බං මේවා. පිටරටවල සීතලේ කාස්ට් එකේ ගැහි පිච්චි හොයන මුදල් විපතරපත් වෙච්ච මිනිස්සු වෙනුවෙන් දාන්න ඒ රටවල මිනිස්සු ඉල්ලීම් කරපු ස්ක්‍රීන්ෂොට් මේක ඇතුලේ තියෙනවා. ඒ මිනිස්සු ශ්‍රේෂ්ඨයි මේ ජරා දිරකට දේශපාලු 70ට වඩා වගකීමක් නැහැ යුතුයකමක් නැහැ Taman උපයන සොච්චම රටක මිනිස්සු වෙනුවෙන් යොදවන්න. ඒත් ඒ හැඟීම දේශානුරාගය මගේ මවුරට සම්පතක්. ඒ වගේම මේ වෙනකොට දකුණු පළාතේ ජීවර ජනතාව බොහෝමයක් මෙහි තියෙන බෝට්ටු ඒ අදාළ ප්‍රදේශවලට යවමින් තියෙනවා. මේවා කවද වෙච්ච දේවල්ද? මේ තමයි මේ අපේ රටේ ඉන්න ආදරණීය මිනිස් කුලකේ හැංගීම. තව කොටසක් තමන්ගේ පේජ් එක අප් කරගන්න, channel එක ප්‍රොමෝට් කරගන්න AI යූස් කරලා බොරු වීඩියෝ හදලා මේ අස්සට ඔබලා අසත්‍ය සමාජගත කරමින් තියෙනවා. උන්ට කියන්න තියෙන්නේ උඹලා උපය ගැනීමට බලාපොරොත්තු වෙන දේපල වලට වඩා උපයාගත් වස්තු එක මොහොතකින් නැති වෙච්ච ඕනතරම් මිනිස්සු මේ වෙසෙන අතරතුර හිටියා. ඒ නිසා උන්ට කියන්න තියෙන්නේ බල්ලෙක් නොවි මිනිහෙක් විදියට අඩුම මැරෙන්නවත් හිතපල්ල කියලා. ත්‍රිපොසමලට දාපු කමෙන්ට් එකක් හා දීපු උත්තරය ගැළපෙනවද බලන්න මම මේ පැත්තකින් දාන්නම්. කෙනෙකුට කුහක සිතක් පහළ වෙනවා නම් මුන් මේක පාවිච්චි කරලා පේජ් channel ප්‍රොමෝට් කරගන්න යන්නේ කියලා. පිළිතුර ඔව් උනත් අවුලක් නැහැ. යකෝ නිකම් රහත් වෙනවට වඩා බුදු වෙන්න යන ගමනේදී පාරමිතා සම්පූර්ණ කරන්න ඕන. අරමුණ තමන්ගේ වුණාට එහි ප්‍රතිලාභ විඳින්නේ සමාජයක්නේ. ඒක අවුලක් නැහැ. මේ ඕදුරාවේ රටම විශේෂයෙන් තරුණ ප්‍රජාවම පෙරලගෙන බනහමින් හිටිය වෙලාවක මං ඇත්තටම විමසිල්ලෙන් බලන් හිටියේ ඒ වයින් ගත්ත දේවල් තරුණයෝ ප්‍රායෝගිකව යොදවනවද කියලා. පට්ට සතුටුයි. ඒ නිසාම කියලා මම කියන්නේ. නමුත් වෙනදට වඩා සමූහ වශයෙන් යමක් කරන අය අතරේ දහස් ගණනක් හිටිය රෑ නිදිමරාගෙන Tamanට තනිව කරන්න පුළුවන් උදව්ව කරන්න. රෑ එළි වෙනකම් රීලෝඩ් දාපු Tamanට තියෙන වාහනය මොකක් වුණත් ඒකෙන් කරන්න පුළුවන් උදව්ව කරන්න බලාගෙන හිටපු. ඉන්බොක්ස් එක පණිවිඩ Tamanගේ පේජ් එකෙන් දාලා පෝස්ට් කර හිටපු. ඒ වගේම තමයි කණ්ඩායම් හදාගෙන උදව්වට ගියපු මේ තරුණ පිරිස රැල්ලට බණ අහනවා කියලා උඹලම කතා කියපු ගොඩේ වෙන්න පුළුවන්. ඒ නිසා ධාර්මික බව Tamanට රටට හැම වෙලේම සම්පතක්. එච්චරයි. තමන්ගේ ගෙදර අසරණ මිනිස්සු එක්ක ෂෙයා කරගන්න ජීවත් වෙන ආරාධනා කරපු තරුණියෝ අම්මලා හදවත් උණු කරපු මිනිස්සු මේ මෙහෙවර අවසන්ද? නෑ. මේක දුර ඉන්න කෙනෙකුට ලොකුවට නොදැනෙන ආතල් ගන්න සිදුවීමක් වෙන්න පුළුවන්. මිනිස්සු ජීවිත කාලේ උපයපු වස්තුව ලබාගත් සහතික ආදරණීය සැමරුම් අහිමි වූ ජීවිත හැමදාම ඒ මිනිස්සුන්ට හිස්තැනක් ඉතිරි කරනවා. ඒ නිසා ඔවුන්ව තනි නොකර ඔවුන්ට ගොඩ ගන්න ගම්මට්ටමේ තරුණයන් පෙළ ගැහෙන්න. ඒ වගේම තමයි මම මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. පන්රාසින් වෙබ්සයිට් තියෙනවා මේ වගේ උදුරවලදී කෝටි ගණන් ඩොනේෂන් රැස් වෙච්ච. ඒ වගේ තැනකින් ඩොනේට් කරලා මේ සඳහා ප්‍රතිපාදන රැස් කරලා දෙන්න ඔබට අවබෝධයක් තියෙන ටීම් එකක් එකතු වෙලා මේ දේ කරන්න පුළුවන්. එතකොට ඒවට අවශ්‍ය වෙන හානියේ ෆොටෝ වීඩියෝස් ඔබ දැම්ම ළඟ තබා ගන්න. ඔබට සෑහෙන මෙහෙවරක් මේ හරහා කරන්න පුළුවන්. මම එවැනි වෙබ්සයිට් 15ක විතර නම් සහ ලින්ක්ස් පල්ලෙහෙන් දාන්නම්. මේ දේ කරන්න. වැදගත්ම දේ ඔවුන් යථා තත්ත්වයට පත් වෙනකම් තනි කරන්න එපා. කියන්න තියෙන්නේ අචින්ති සම්පි භවති චින්ති සම්පි විනාශති. ඔබේ ඉරණම කොහොම තීරණය වෙයිද? කොච්චර කාලයක් ජීවත් වෙයිද? කවුද දන්නේ? ඔබේ වෘත්තිය, ඔබේ ධනය, ඒක ඔබේ සුඛ විහරණය වෙනුවෙන් පාවිච්චි කරන. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක තව කෙනෙකු රිදවීමට, පෙලීමට යොදවන්න හිතන්නවත් එපා. එහෙම කරලා දිනන්න තරම් ඔබේ ආයුෂ දිග නොවෙන්න පුළුවන්. අවසානයේට ඔබට කියන්න තියෙන්නේ මේ තමයි සෝබා දහම මනුෂ්‍යත්වයට කරපු ආරාධනාව කියලා. මේ උදුරෙන් සතුන්ට කොච්චර විනාශයක් වුණත් උන් එකිනෙකාට උදව් කරගන්න නොහැකි කමින් මොනතරම් මැරිලා නැද්ද අපි මිනිස්සු.
මිනිස් කුලකේ අවබෝධයක් ඇති තරුණ තරුණයන්ට මේ අසරණ මිනිස්සු වෙනුවෙන් ආධාර ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මම ඔය ෆන්ඩ් රයිසින් වෙබ්සයිට් හරහා කිව්වේ. මේ මොහොතේ මුළු රටක් මේ දසත බැලුවොත් සමාජ මාධ්‍ය තුල බැලුවොත් සම්පූර්ණයෙන්ම තියෙන මිනිස්සු ගිහිල්ලා මේවට උදව් කරන ඒවා. ඒ වගේම තමයි වෙච්ච හානිය අතින් ගත්තොත් එහෙම ගම් බිම් සම්පූර්ණ පවුල් පිටින් විනාශ වෙලා තිනවා. අද 29 ඊයේ අවසානයි කියලා හිතුවේ. මොකද මේ මාතර ගාල්ල ප්‍රදේශ වලට කිසිම අවුලක් නැහැ මේ වෙනකොට. නමුත් අදහන ලැබිච්ච තොරතුරුත් එක්ක අද ඊටත් වඩා හානිදායක දේවල් වෙලා තියෙනවා. අද රැ වෙන්න නියමිත තියෙන කැලණින් අග පිටාර ගැනීම ප්‍රකාශයටපත් කරලා තියෙන නිසා ඒ නිසා කියන්න තියෙන්නේ මිනිස්සු විදියට මේ එකතු වෙලා තියෙන එක අතිශ්‍රේෂ්ඨ කාරණාවක්. ඒ වගේම තමයි මේ මොහොතේ ලේහිඟයක් තියෙනවා. ඒ වෙනුවෙන් යමක් කරන්න තරුණ තරුණයන් ඉදිරියට එන්න. ඒ වගේම තමයි ඔබට පුළුවන් තරමෙන් මේ අවස්ථාව ආගමික විදියට හරි කුසල් කරන්න හරි අවස්ථාවක් කරගන්න මේ තමයි ඔබ පරීක්ෂා කරන වෙලාව. ඔබට නිදුක් නිරෝගී හෙට දිනක් වේවා.